මම ඔයාලව එක්කරගෙන යන්නේ ලස්සන දියැලක් බලන්න. ජීවිතේ කාර්යබහුලත්වයෙන් මිදිලා සබාදහම සැබෑ නිහඬතාවයේ විඳින්න තැනක් හෙව්වොත් ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? කොහේද මතක් වෙන්නේ? අද වයිටි ඩයරි අපි ආවේ ලංකාවේ තියෙන හැංගිච්ච ඒ වගේම අතිශය සුන්දර පාරාදීසයකට. මේ තමයි වැල්ලවායේ පිහිටලා තියෙන ඇල්ලවල දියැල්ල. මේ සුන්දරත්වයේ ඇස්සේ හැංගිලා තියෙන නිදහස අපි අද විඳිමුද? එන්නකෝ ඉතින් මාත් එක්ක යන්න. ඔන්න මට කතාවෙන් කතාව අමතක වුණානේ ඔයාලට පාර කියන්න. වැල්ලවායේ නගරේ ඉඳන් ඇල්ලපාර කිලෝමීටර් 3ක් විතර ගිහින් එතනින් දකුණට හැරිලා තවත් කිලෝමීටර් කිහිපයක් යන්න ඕන. මේ අපූර්ව ඉසව්වට ළඟා වෙන්න නම් ඔන්න ඉතින් ටිකක් පාර දුෂ්කර වුණත් වටපිටාවෙන් දැනෙන ඒ සිසිලස ගමනේ විඩාව නිවාලනවා. වනාන්තරයේ මැදින් ඇහෙන කුරුල්ලන්ගේ ශබ්දය විතරයි මුළු පරිසරයම තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ දියැලේ තියෙන සුන්දරත්වය. ඇල්ලවල දියැල කියන්නේ උසින් විශාල දියැලක් නෙවෙයි. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ගල් කුළු දෙකක් මැදින් අර්ථ වෘත්තාකාර හැඩයකට වට වුණු පොකුණකට තමයි මේ ජලය කඩා වැටෙන්නේ. හරියට ස්වභාවික නාන තටාකයක් වගේ. නිල් කැටේට වතුර ටික ඉතින් ගොඩක් අය එනවා මේක බලන්න. විශේෂයෙන්ම ලංකාවේ අය විතරක් නෙවෙයි ෆොරිනර්ස්ලා පවා මේ දියැල්ල බලන්න එනවා. කලින් නම් ඇත්තටම මේක හරිම පාළු තැනක් විදිහට තමයි දැක්කේ අපි. ඒත් දැන් නම් කට්ටිය ඇවිල්ලා බලලා සතුටු වෙලා යනවා. මෙතෙන්ට ආවම එක දෙයක් මතක තියාගන්න ඕන. නාන්න විනෝද වෙන්න කියාපු තැන උනාට හැබැයි වයිටි ඩයරි බලන ඔයාලට මම ආදරෙන් මතක් කරනවා. මේ දිය පොකුණ මැද හරිය සෑහෙන ගැඹුරුයි. ඒ නිසා නොදන්න තැන්වල නාන්න යන්න එපා. ඔයාලගේ ආරක්ෂාව තමයි අංක 1. ඒ වගේම මේ වගේ සුන්දර පරිසරයක් අපිරිසිදු නොකර රැකගන්නත් ඔයාලා වගේම මගේත් අපි හැමෝගෙම වගකීමක්. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් ගෙහින් එන්නම්. සුබ දවසක්.